ඔන්න අද අපි අරන් ආවා සිංහල ජන සාහිත්‍යයේ තියෙන ලස්සන කතාවක්. ඒ ගමරාල පිට්ටු උයපු හැටි. ඉතින් එකතු වෙන්න. ඔන්න එක ගමරාල කෙනෙක් හේනක් කෙටුවා. හේන වටේ දඬුවටක් බැඳලා පැලකුත් හැදුවා. මුන් තල කුරහන් වට්ටක්කා කැකිරි පුහුල් බටු බණ්ඩක්කා වගේ භෝග ಜಾති ගොඩාක් වකා කළා. ගමරාල හුඟක් මහන්සි වෙලා වැඩ කෙරුවා. හේන සරුසාරව තිබුණා. ඉතින් ඔන්න අස්වැන්න නෙලන කාලේ ලං වුණා. දැන් තමයි හේන වැඩිපුර බලා ගන්න ඕනේ. ගමරාල කල්පනා කරා උදේ වරුවේ හේනේ ඉඳලා රැට හේනේ පැන රකින්නට එන්න කියලා. ඉතින් උදේ වරුවේ වැඩ කරපු ගමරාල ගෙදර ගිහිල්ලා කෑම බීමත් ලෑස්ති කරගෙන හේනට එන්න පිටත් වුණා. ඉතින් ගමරාල මුණකුත් බැඳගත්තා. යන ගමනේදී මගදී නරියෙක් මුණ ගැසුණා. නරිය ඇහුවා ගමරාල කොහෙද මේ යන්නේ? මම මේ යනවා හේනේ පැන රකින්න. උඹත් එනවද කියලා අහලා නරියත් එක්ක සාසු කරගෙනම හේනේ පැලට ගියා. නරියයි ගොවියයි එකතු වෙලා හේනේ පැලට එන වනසතුන් එලෝලා හේනේ පැල බොහොම හොඳින් රැක බලාගත්තා. දවසක් ගොවියාට හිතුණා පිට්ටු කන්න. ගොවියා මේ අදහස නරියට කිව්වහම නරිය කිව්වා කෝ අපිට කලමනා. ගොවිරාල කිව්වා ඉන්නකෝ මං කරලා පෙන්නන්න කියලා. එයා මුට්ටියයි කලමනා ටිකයි ඔක්කොම හොයාගත්තත් රෙදි කෑල්ලක් තිබුණේ නැහැ. එයා කරේ එයාගේ අමුඩ ලේන්සුව ඇඳගෙන ඉන්නේදිම අනිත් කොන මුට්ටියේ දාලා පිට්ටු තම්බන්න ගත්තා. රස්නේ ටික ටික දැනෙනකොට ගමරාලට අමතකුණා අමුඩ ලේන්සුව මුට්ටියේ දාලා තියෙන්නේ කියලා. ගමරාල කලේ දඩි බිඩි ගාලා නැගිට්ටා. මුට්ටියේ තිබුණු උතුරන වතුර ටික සේරම ගමරාලගේ ඇඟේ හැදලිලා පිච්චුණා. නරියත් අනේ කැලෑවේ ඉන්නේ අපිට මොන පිට්ටුද අපිට එපෝ කියලා ගමරාලව දමලා කැලේටම දුවලා ගියා. ඔන්න ඔහොමයි ගමරාල පිට්ටු උයලා කෑවේ.